දැන් සෙන්ට්‍රල් බැංකෙන් ආපු නීතිත් එක්ක මේ ගවර්න්මන්ට් ෆයිනෑන්ස් කම්පැනි වල බැංකු වල තියෙන හැම එකක්ම මේ ඉන්කම් ටැක්ස් එකට ලින්ක් වෙනවා. ඒකත් එක්ක මේ ඉන්ෂුරන්ස් කම්පැනි වල සල්ලි දාන්න මිනිස් ගොඩක් පෙළපෙළ ඉන්නවා. ඒකට ගොඩක් මේ හේතුව මේ ඒක දානවා ටැක්ස් වල ඉන්කම් ටැක්ස් වලට මේ ලින්ක් වෙන්නේ නැහැ කොහෙන්වත්. ඒවා රිපෝට් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ටැක්ස් වලින් ගොඩක් මේ නිදහස්ම නැහැ. ගොඩක් chance තියෙනවා. මේ ඒතකොට ඒ කියන්නේ දැන් මේක අපි අවුරුදු 3ක් සල්ලි දාලා අවුරුදු 6 වෙනි අවුරුද්දේ සල්ලි ගන්න පුළුවන් විදිහට ක්‍රමයක් තියෙන්නේ. ඒතකොට මේ අපිට සල්ලි ටික ටික දාලා මේ අපිට ලොකු ෆන්ඩ් එකක් හදන්න පුළුවන් මාසෙට කී හරි දාන්න. එතකොට දැන් ගොඩක් අය මේ ටැක්ස් ගෙවනවා මේ ලී වෙන්නේ නැතු වෙන කොහෙද ලී වෙන්නේ නැතු වෙන කෑෂ් මේකට කෙලින්ම හරවනවා. හරවලා මේ ඒව පෙන්වන්නෙම නැතුව ඉන්න අවස්ථා තියෙනවා. එහෙම පෙන්නුවත් මේ මාසෙ අවුරුද්දක් ගානේ මේ පොලි ආදායමක් කියලා එකක් හැදෙන්නේ නැහැ අපේ. බැංකුවේ දාලා අවුරුද්දක් ගානේ පොලි ආදායම අවුරුද්දක් ගානේ පොලි ආදායම මේ අවුරුද්ද පොලි ආදායම හැදිච්ච එකට ඊගා අවුරුද්දේ තව පොලි ආදායමක් හැදෙලා ඒක වැලි පොලි වෙලා ඒතකොට සාමාන්‍ය ගෙවන පොලි ආදායමත් වැඩි සාමාන්‍යයෙන් වාගේ ටැක්ස් ගෙවන අනුපාතය අනුව 125 30ක් කියන්නකෝ. ඒතකොට 130 වුණත් මේ ඒතකොට පොලි ආදායම 130ක් ගෙවන්න වෙනවා. දැන් ඒතකොට මේකේ මේ අවුරුදු 10 වෙනකම්ම පොලි ආදායමක් කියලා එකක් පෙන්වන්නේ නැහැ. අවුරුදු 10 දී අතට ගන්න වෙලාවට මේකට මේ පෙන්වන්නේ මේකක් මේ ප්‍රාග්ධාන ලාභයක්. ඒ කියන්නේ ලාභාංශ විදිහට පෙන්වන්නේ. එතකොට ලාභාංශයක් විදිහට පෙන්වනවම මේකට 15% තමයි ටැක්ස් එක වදින්නේ ගන්න ගානේ. මේ සම්පූර්ණ ගන්න ගාන කියන්නේ කැපිටල් ගේන් එකට. ප්‍රාග්ධානේ වැඩි වෙච්ච ගානට. ඒ කියන්නේ දාපු ගාන ගන්න කණ අතර පරතරයට වැඩි වීමට 15% තමයි ටැක්ස් එක වදින්නේ. ඒකත් ගොඩක් අය පෙන්නන්නේ නැහැ. මේක කොහෙට රිපෝට් වෙන්නේ නැහනේ. ඒකත් එකක්. මේ අනිත් එක මේකේ වාසිය තියෙන්නේ මේක මේ වාරික 36ක් දැම්මට අනිත් හැම ඉන්ෂුරන්ස් කම්පැනි එකකම මේ දාලා 10 වෙනි අවුරුද්දට කලින් මාසෙකට කලින් ගත්තත් මේ දාන ගානේ මේ සරෙන්ඩර් වැට් charge එකක් කපනවා 50%ක. එතකොට මේ ලක්ෂ 36ක් දාලා මේ දැන් අපේ ලක්ෂ 36 දම ලක්ෂ 60ක් හැදෙනවා. අනිත් කම්පැනි වල ඒ ගාන හැදෙන්නේ නැහැ කොහොමවත්. මේ ලක්ෂ 60ම හැදුනත් ඔයා නවයේ අවුරුදු 10 යනම සතියට කලින් ගත්තොත් ඔයාට හම්බෙන්නේ ලක්ෂ 60 හැදුනත් ලක්ෂ 30යි හම්බෙන්නේ අතට හම්බෙන්නේ. ඒතර ලක්ෂ 36 දාලා ලක්ෂ 30ක් තමයි අතට ගන්න පුළුවන්. අපේ තියෙන්නේ අපේ මේ අවුරුදු 36 දාලා ඊට පස්සේ ඉන්න තියෙන්නේ. ඊට පස්සේ 4 වෙනි අවුරුද්දේ ඉඳන් මේ සරෙන්ඩර් charge එක කපන්නේ 4 වෙනි අවුරුද්දේ 6යි, 5 වෙනි අවුරුද්දේ 5යි, 6 වෙනි අවුරුද්දේ 4යි ඒ වගේ අඩු වෙන විදිහට තමයි එන්නේ. 9 වෙනි අවුරුද්දේ 1යි, 10 වෙනි අවුරුද්දේ සරෙන්ඩර් එක කපෙන්නේ. එතකොට මේ 4 වෙනි අවුරුද්දේ ගත්තත් මේ හදිසියක් කළා මේ දාපු ගානට සල්ලියක් ෆන්ඩ් එක හැදලා තිනවා. ඒතර ගන්න පුළුවන්. මේ හදිසිය කියනකොට අවුරුදු 7ක් 8ක් විතර යනකොට මේ රුපියලගේ ගොඩාක් අඩු වුණා කියලා. එතකොට දැන් අර වගේ කම්පැනි එකක දැම්මුත් එහෙම මේ පාඩු දැක මේ සල්ලි ටික දැන් තියලා බලන් ඉන්නවා. දැන් රුපියලගේ ගොඩාක් අඩු වුණොත් එහෙම මේ ලොකු පාඩුවක් කරන සල්ලි ටික මේ අන්තිම හම්බෙන ගාන කොහොමවත් අරගන්නේ 60නේ හම්බෙන්නේ. ඒතර ඒ වෙනකොට ඇසෙස්ට් එකට හරව ගන්න පුළුවන්. මෙතන 102 මේ සරෙන්ඩර් එකක් කපලා ෆන්ඩ් එකේ සල්ලි ඉලට ගත්තොත් ඇසෙස්ට් එකට හරව ගන්න පුළුවන්. මේ chance එකක් තියෙනවා. දැන් අපේ එකේ මේ ලස් එක මාසෙට ලස් එක ගානේ මාස 27ම ලස් 36යි. ඒතර අවුරුදු 10කට පස්සේ රිටර්න් එක එනවා ලස් 61ක්. මේ ලස් 21ක් ගේන්න එකක් එනවා. 1 මිලියන් ලයිෆ් කවර් එකක් දාලා මේක ලයිෆ් කවර් එකක් දාන්න ඕනේ ඉන්ෂුරන්ස් එකක් විදිහට පෙන්වන්න ඕනේ හින්දා අවම දාන්න පුළුවන් 1 මිලියන්. අනිත් කම්පැනි වල ඉතින් රිටර්න් එක අඩු වෙනදා ඒගොල්ලෝ ඉතින් මේ ලයිෆ් කවර් එක ගොඩක් දාලා පෙන්නනවා මේක ලයිෆ් කවර් එකක් වාට තියෙනවා කියලා අන්තිමට මේ ලයිෆ් කවර් එක ගන්න ඉතින් අවුරුදු 10 ඇතුළත මොකද ඩෙත් එකක්වත් වෙන්න ඕනේ මේ වෙන්නේ ඉතින් සම්භාවිතාව ඉතින් 0.1ක් වගේ තමයි තියෙන්නේ ඉතින් ලස් එකට එකක්වත් අපේ වාසිය 50ට කලින් මැරෙන්නේ නැහැ නේ ලස් එකට එකක් වගේනේ මැරෙන්නේ මොකද පොඩි සම්භාවිතාවක් තියෙන්නේ ඉතින් ඒකට ලයිෆ් කවර් එකක් දාන එක ඉතින් වාගේ තව ඉන්ෂුරන්ස් එකකුත් තියෙන හින්දා මේක එන තේරුමක් නැති වැඩක් මොකද මේ ඩෙත් එකක් ෆන්ඩ් එකේ හැදෙන ගාන අපිට ඒ වෙලාව හම්බ වෙනවා
ගෙදරට මේ ෆන්ඩ් එකේ එකතු වෙලා තියෙන ගාන මේ කොහොමද හම්බ වෙනවනේ. ඒත් බැංකුවේ සල්ලි දෙන්න වගේ එහෙම සිද්ධියක් තියෙනවා.